Hello everyone. හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියලා එක සිතින්ම අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2025 නත්තලට අපේ නත්තල් ගහ සැරසුණු විදිහ ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මේ ලස්සන නත්තල් ගහ අපි 2024 අවුරුද්දේ තමයි ගත්තේ. ඉතින් මේ අවුරුද්දේ අපි ලොකුවට ආයේ අලුත් ගහක් ගන්න ගියේ නැහැ. මේ ගහම මේ අවුරුද්දටත් අපි පාවිච්චි කරන්න හිතුවා. මේ අවුරුද්දේ නත්තලට නම් කිසිම බඩුවක් අපි වැඩිපුර ගත්තේ නැහැ. තේන ටික මේ අවුරුද්දේ අපි අපේ ගෙදර සැරසුවා. මේ අවුරුද්ද නම් අපිට ටිකක් ස්පෙෂල්. මොකද කියනවා නම් මෙදා පාර නත්තල සමරන්න මගේ අම්මත් ඔන්න අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මේ පාර ඩෙකොරේට් කරන්න ඔන්න අම්මත් අපිට උදව් වුණා. ගිය අවුරුද්දේ කියන්නේ 2024 නත්තල් vlog එක තාම මම එඩිට් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ නැහැ. මම හිතුවා මේ අවුරුද්ද ඉවර වෙන කලින් ඒ vlog එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඊට කලින් මේ අවුරුද්ද ටික එඩිට් කරලා ඔන්න අද මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්නවා. දැන් ඊට පස්සේ අපි නත්තල් ගහ ෆික්ස් කරගත්තා. මේක ටිකක් වෙලා ගියා පැයක් විතර. මොකද මේකේ තියෙනවා කලර්ස්. ඒ කියන්නේ එක එක ෆික්ස් කරනකොට කොළ පාට, රතු පාට ඒ වගේ අතු දාලා තිනවා. ඒ අතු ගහට හරියට බලලා ෆික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකට ටික වෙලාවක් ගියායින් පස්සේ අපි මුලින්ම ලයිට් වල ඒ ගහට දාගත්තා. මොකද මේ ගහ මට හිතෙන විදියට අඩි 8ක් විතර උසයි. ලයිට් ඔෆ් කරාම බලන්නකො තියෙන ලස්සන හරිම ලස්සනයි. මුළු ගේම එළියයි ලයිට් ඔෆ් කරාම. ගහෙන් මාරම ලස්සනක් එන්නේ. white and green තමයි අපි තෝරගත්තේ ගහ හොයනකොට අපිට හම්බුනේ මෙන්න මේ ගහ තමයි. ඉතින් ලොකු වේදමක් ගියා ඇත්තටම ගහට නම් ගිය අවුරුද්දේ ගත්තේ. මේ අවුරුද්දේ ඉතින් මේ ගහම තියාගත්තා. ක්‍රිස්මස් ගහක් සහ අපේ ගේ සරසනකොට ඉතින් අපිට ක්‍රිස්මස් ෆීල් එකක් අනිවාර්යයෙන්ම ඕනේනේ. ඒක නිසා ක්‍රිස්මස් songs එහෙම දාගෙන තමයි අපි තුන්දෙනා අපේ ගෙදර සැරසුවේ. එතකොට තමයි නත්තල් කියන හැඟීම ඇත්තටම දැනෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ බඩු ටික කියන්නේ අපේ රූම් එක, ටීවී ස්ටෑන්ඩ් එක, කිචන් එක මේ දේවල් වලට අවශ්‍ය ඩෙකොරේෂන් ටිකත් මෙතන තියාගත්ත. මේ හැම බඩුවක්ම ගිය අවුරුද්දේ ගත්තු ඒවා. ඉතින් මේ ටිකත් හිමීට සරසගත්තා. අද දවසේ නම් නත්තල් ගහ විතරයි ඇත්තටම අපි ඩෙකොරේෂන් කරේ. ඉතින් මේ විදිහට තුන්දෙනා එකතුවෙන් සමගියෙන් නත්තල් ගහ සැරසුවා. මෙදා පාර නම් අපි ඇත්තටම නත්තල් ගහ සැරසුවේ නොවැම්බර් මැද වගේ වෙනකොටම අපි හිතුවා අපේ ගෙදර ඩෙකොරේට් කරන්න ඕනේ කියලා. එතකොට අපිට කල් තියෙනවා මාසයක්ම අපිට මේ ලස්සන දේවල් බලාගෙන ඉන්න පුළුවන් හින්දා. මගේ අවුරුද්දේ ආසම මාසේ තමයි දෙසැම්බර් මාසය. ඉතින් අපි දෙන්න එකතු වෙලා සමරන, ඒ කියන්නේ ඩුබායි වල සමරන දෙවනි නත්තල. ඉතින් ඒක නිසා ඔන්න ඒකත් සම්පූර්ණ වෙන්න දෙන්න සතුටෙන් ඇත්තටම මේ ගහ සැරසුවා. මට වඩා හස්බන්ඩ් තමයි ඇත්තටම ආස මේ නත්තල් බඩු ඩෙකොරේට් කරන්න ඒ වගේ දේවල් වලට. ඉතින් අපි ලොකු මුදලක් වැය කරලා මේ වගේ බඩු ගත්තා ගිය අවුරුද්දේ. මොකද අපි ගෙයක් අරගෙන අපි දෙන්න තනියම සමරපු නත්තල 2024. එහෙනම් ඉක්මනටම 2024 නත්තල් vlog එකත් ඔයාලට අරන් එන්න. අදට මේ vlog එක ඉවරයි. බලන් හිටපු හැමෝටම ගොඩාක්ම ස්තුතියි සහ හැමෝටම සුබම සුබ නත්තලක් වේවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. නත්තල් ගහ ඩෙකොරේට් කරන වීඩියෝ එක මෙතනින් ඉවර වුණාට ගෙදරම ඩෙකොරේට් කරන වීඩියෝස් මම මගේ TikTok account එකේ දාලා තියෙනවා. මාව follow කරන කට්ටියට ඒ ටිකත් බලා ගන්න පුළුවන්.